ක්‍රිකට් වලින් මිලියන ගණනකගේ හදවත් එකම තැනකට ගෙනාපු අමතක නොවන අවසන් මහා තරගය. එක පැත්තකින් වසර 18ක් පුරා ශූරතාවයක් පිණිපෙනි මග හැරුණු විරාට් කෝලි ප්‍රමුඛ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම. අනෙක් පස් අනපේක්ෂිත දක්ෂතාවයක අවසන් මහා තරගයට පැමිණි ශ්‍රේයස් අයියර් පෙහේ වූ පංජාබ් කිංස් කණ්ඩායම. අහමබාද් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ රූපවාහිනී තිර ඔස්සේ මිලියන ගණනක් බලාගෙන සිටි මේ තරගයේ අවසානයේ සිදුුනේ මෙන්න මෙහෙම. තරගයේ කාසියවාසි දිනාගත්තේ පංජාබ් කිංස් නායක ශ්‍රේයස් අයියර්. ඔහු තීරණය කළා පළමුවෙන් පන්දු යවන්න. RCB පිතිකරුවන් විශාල පීඩනයක්. RCB ඉනී වඩන් ගත්ත ටිකක් හිමින්. නමුත් සුපිරි ක්‍රිකටර් විරාට් කෝලි ලකුණු 43ක් එක්ක ඉනිමට විශාල ශක්තියක් වුණා. ගොඩක් අයට හුව මේ ලකුණු 43 හු හිමින් අරගෙන බෝල් කනවා කියලා සමහරව හිතන්නේ නැති. ඉතින් ඇතරව මං හිතන්නේ ඔහු මේ 43 වේගෙන් ගන්න කියලා විකට් ටික දුන්නා නම් අනිවාර්යයෙන්ම RCB කණ්ඩායමට මේ වුණු බෝරකට අවසානයේ යන්න බෑ. මං හිතන්නේ ඔහු එහිදී කරේ හරිම තීරණ. නායක රජත් පටිදාර්, මායංක් අගර්වාල් සහ ලිවිම් ලිවින්ස්ටන්, ඒ වගේම ජිතේෂ් ශර්මා වටිනා ලකුණු රැසක් ඉනිමට එකතු කරා. ඒත් පංජාබ් පන්දු යවන්න විශේෂයෙන්ම කයිල් ජේමිසන්, අර්ෂදීප් සිං RCB පිතිකරුවන් ලේසියෙන් ලකුණු ලබා ගන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම කරලා 3 වැකින් දවාගත්තා. නියමිත පන්දු වාර 20 අවසානයේදී RCB කණ්ඩායම රැස් කළේ ලකුණු 190ක් පමණයි. එහිදී ඔවුන්ගේ කඩලු 9ක් දෙවී ගියා. ඒ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවත් වුණත් පංජාබ් පිතිකරුවන්ට හඹා යා නොහැකි ඉලක්කයක් වුණේ නැහැ. ලකුණු 190 ඉලක්කය හඹා යනට ආපු පංජාබ් කිංස් කණ්ඩායමට ඊරණය හොඳටම දැනුණා. මුල් කඩලු කිහිපයත් ඉක්මනම විදරුණා. RCB පන්දු යවන විශේෂයෙන්ම භුවනේශ්වර් කුමාර් හොඳින් පන්දු යවුවා. ඒත් ජෝස් ඉංග්ලිෂ් ලකුණු 39ක් ලබාගෙනත් අත්දැකීම් අඩු ශෂාන්ක් සිං පිටියේ එක් කොනක රැඳී සිටියා. සශාන්ත් හිමින් ඉනිම කොට රඟන පටන් ගත්තා. RCB කඳවුරේ උණුසුම ටිකෙන් ටික වැඩි වුණා. තරගයේ අන්තිම භාගයේ ලැබෙද්දී සශාන්ත් සිං ප්‍රහාරය දියත් කරන්න පටන් ගත්තා. ඔහු RCB පන්දු යවන්නට නිර්භයව පහර දෙන්න පටන් ගත්තා. එකින් එක 4 පහරවල් 6 පහරවල් එල්ල වෙද්දී පංජාබ් කඳවුරේ බලාපොරොත්තු අලුත් වුණා. RCB ප්‍රේක්ෂකයන් නිහඬුණා. රුනල් පාණ්ඩයා මේ අතරතුරදී ඔහුගේ පන්දු වාර 7 දියත් කිරීම ආරම්භ කරා. රුනල් පාණ්ඩයා පන්දු වාර 4ක් යොමු කරලා ලකුණු 17ක් පමණක් ලබා දී කඩලු 2ක් ලබා ගැනීමට සමත් වෙලා නැවතත් පීඩනය පංජාබ් කණ්ඩායමට ලබා දීමට සමත් වෙනවා. අන්තිම පන්දු වාරයේ පංජාබ් කිංස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණේ ලකුණු 22ක් පමණයි. ක්‍රීඩාංගණයේම හුස්ම නොහෙලා බලාගෙන සිටියා. පන්දු අතර ගත්තේ RCB පළපුරුදු පන්දු යවන්නේ. ඒ ජොස් හේසලුඩ්. අවසන් පන්දු වාරයේදී ශෂාන්ක් සිං 6 පාර 3ක් එල්ල කිරීමට සමත් වුණා. ඒක ජයග්‍රහණය ප්‍රමාණවත් වුණේ නැහැ. අන්තිම පන්දුවෙන් පසු රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක් නිම කර ගැනීමට සමත් වුණා. අවුරුදු 18ක බලාපොරොත්තුව සැබෑ කරගනිමින් විශේෂයෙන්ම විරාට් කෝලි ප්‍රමුඛ RCB කණ්ඩායම ඔවුන්ගේ පළමු IPL ශූරතාවය දිනාගත්තා. සශාන්ක් සිං නොදවී ලකුණු 61ක් ලබාගෙන වීරෝදාර සරණ ඉරදුණත් ජයග්‍රහණය RCB වෙත ලැබුණා. තරගයේ වීරයා සම්මාන දිනාගත්ත RCB කණ්ඩායමේ රුනල් පාණ්ඩයා. උද්වේගයේ සරණගාමීත්වයේ බලාපොරොත්තු සහ අවසානයේ කඳුළු සහ සිනහව කැටිවුණු ක්‍රිකට් ඉතිහාසයේ ලියවුණු තවත් අමරණීය පිටුවක් ඊයේ මෙලෙස සටහන්. ඉතින් ඔන්න ඕක තමයි ෆයිනල් තරගයේදී සිදුුනේ. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය.